Why do scientists not I trust am atoms? sipping water. GJ Spoken English channel එක වෙතින් අද මම ඔබට උදාහරණ වීඩියෝ 4ක් සහිතව පැහැදිලි කරලා කියලා දෙන්න යන්නේ මෙන්න මේ සිංහල වාක්‍ය 4 කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. බලන්න ඔබ මේ වාක්‍ය 4 ඉංග්‍රීසි වලින් කියන්න දන්නවද කියලා? මම වතුර උගුරෙන් උගුර බොනවා කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ මෙන්න මෙහෙමයි. ඉගෙන ගන්න මේ වීඩියෝ එකත් සමගින්. Why do scientists not I trust am atoms? sipping water. Because they make up everything. Why do scientists not I trust am atoms? sipping water. Because they make up everything. ඒ වගේම ඇයගේ නිකට පිරිමදිනවා. ඇඟිලි වලින් මෙහෙම පිරිමදින්නේ ප්‍රශ්නයක් එහෙම ආවම අපිට මොනවා කරන්නද මන්ද අප්පා කියලා නේ. අන්න එහෙම නිකට පිරිමදිනවට ඉංග්‍රීසි වලින් කියන්නේ මෙන්න මෙහෙමයි. ඉගෙන ගන්න මේ වීඩියෝ එකත් එක්ක. She is stroking her chin. What if I move this section here? Yes, that actually works. She is stroking her chin. What if I move this section here? Yes, that actually works. ඒ වගේම ඔබ ටයි එකක් පැලඳ සිටින අවස්ථාවකදී දැන් මේ ටයි එක හදනවනේ අපි බෙලක් කළාට සමහර තද මදි වෙන්න පුළුවන් නේ මොකක් හරි වෙන්න පුළුවන්. ඒතර මේ ටයි එක හදනවා. මම මේ මගේ ටයි එක හදනවා. මොකද කරන්නේ? මම මේ මගේ ටයි එක හදනවානේ. කොහොමද අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? මෙන්න ඒ වීඩියෝ එක. I am fixing my tie. I am fixing my tie. ඒ වගේම අපි සමහර වෙලාවට කියනවා අයියෝ මගේ කොන්දේ කැක්කුමක් තියෙනවා අප්පා. මගේ කොන්දේ කැක්කුමක් තියෙනවා. දැන් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ මට කොන්දේ කැක්කුමක් තියෙනවා නැත්නම් මගේ කොන්දේ කැක්කුමක් තියෙනවා කියලා. I have a backache. I have a backache. I have a backache. I have a backache. ඉතින් මම හිතනවා ඔබ මේ වාක්‍ය 4 හොඳින් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බ වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.